ආයුබෝවන් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය දුවේ පුතේ. මම මේජර් හරීන්ද්‍ර ජයසේකර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 22ක කාලයක් සේවය කරලා දැනට විශ්‍රාම ගොස් සිටින මේජර්වරයෙක්. මම අද කතා කරන්න යන්නේ අපේ දෛනික ජීවිතයේ අපට ඉතා වැදගත් නමුත් බොහෝ දෙනාගේ අවධානයක් නොදෙන සහ බොහෝ අය අතරින් අවධානය ගිලිහුණු විෂයක් සම්බන්ධවයි. වර්තමාන සමාජයේ බොහෝ දක්ෂතා තියෙන පුද්ගලයන් සිටිනවා. අධ්‍යාපනය උසස් ලෙස හදාරා විවිධ ශ්‍රේෂ්ඨවල ඉහළ තනතුරු දරන පුද්ගලයන් අප අතර සිටිනවා. ඔබත් ඒ අතරින් කෙනෙක් විය හැකියි. ඔබට කෙතරම් දක්ෂතා තිබුණත්, ඔබ කෙතෙක් දුරට අධ්‍යාපනය හදාරා තිබුණත්, ඔබ කෙතෙක් දුරට ඉහළ තානාන්තරවල රාජකාරී සිදු කළත්, ඔබට නිසි අයුරින් ඔබ බ්‍රෑන්ඩ් කළ නොහැකි නම්, එසේත් නැතිනම් ඔබව සමාජයට ආභරණයක් වීමට මෙතෙක් ඔබට නොහැකි වූයේ නම් පෙර කී දක්ෂතා කුමකටද? අන්න ඒක නිසායි මෙම ෆෝර්ත් වොචර් YouTube channel එක හරහා මා ඔබ දැනුවත් කිරීමට උත්සාහ කරන්නේ. සමාජ ආචාර ධර්ම එමත් නැතිනම් ඉතිකට් පිළිබඳ අප බොහෝ දෙනා අවධානය යොමු නොකරනවා සේම මේ පිළිබඳ නිසි ඉගැන්වීම් ක්‍රමවේදයක් මෙතෙක් සිදු වෙලා නැහැ. සමාජය තුළ ඔබට විශේෂ අවධානයක් ලබා ගැනීමට මෙතෙක් ඔබට ඔබව සොයාගත නොහැකි වූයේ නම් මා විසින් මෙහෙයනු ලබන මෙම වැඩසටහන ඉදිරියේදී ඔබට ඔබව හඳුනා ගැනීම සඳහා මහත් රුකුලක් වනු නොඅනුමානයි. නිවසේදී, කාර්යාලයේදී, උත්සවයකදී, අවමංගල උත්සවයකදී, එසේම පොදු ප්‍රවාහන සේවයේදී, ක්‍රීඩා පිටියකදී, ලිෆ්ට් එකක් තුළ, එසේම අමුත්‍යෙක් සමග කතා කරන විට, දුරකථනයෙන් තවත් කෙනෙක් සමග සංවාදයක් ඇති කරගත් විටකදී, එහෙමත් නැත්නම් Facebook වැනි සමාජ ජාලා භාවිතා කරන විටකදී, ආහාර පාන ලබා ගන්නා විට, මෙන්ම තවත් බොහෝ අවස්ථාවන් වලදී ඔබව බ්‍රෑන්ඩ් එකක් කරන නොයසේනම් අන් අය ඔබ පිළිබඳව කතා කරන චරිතයක් වීමට මා විසින් සිදු කරනු ලබන මෙම වැඩසටහන ඉතාමත්ම වටින එකක් වේවි කියා මා විශ්වාස කරනවා. ඒ නිසා මා ඉල්ලා සිටිනවා මෙම වැඩසටහන අවසානය වන තෙක් තරබීමට. එමෙන්ම ඉදිරියේදී ඉහත කී එක් අවස්ථාවන්හි ඔබ විසින් පිළිපැදිය යුතු සහ අනුගමනය කළ යුතු පිළිවෙත් සාරධර්ම මා ඔබට කියා දෙනු ලබනවා. ජීවිතයට වටිනා අත්වලක් ගෙන දෙන මෙම වැඩසටහන සමග දිගින් දිගටම මා එක්වන ලෙස මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම මෙම වැඩසටහන තුලින් ඔබට වැදගත් යමක් ජීවිතයට එක් කර ගැනීමට හැකි වූයේ නම් මාගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.